හෙලෝ කොහොමද මගේ යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලට කොළඹ වටේ පැය ගානකින් ලස්සන සංචාරයක් මම ගියා කිලවාලට මං කිව්වනේ. ඉතින් ඒ සංචාර වීඩියෝ ටික ඔයාලත් එක්කත් මට බෙදාගන්න ඕනි කියලා හිතුණා. කොළඹද බලන්න තැන් නැත්තේ නේද? ඉතින් ලස්සන තැන් කිහිපයකටම ගියා. ඔන්න ඉතින් මම පාර දිගේ ඇවිදගෙන යනවා. මං හරිම ආස වැඩක් කොළඹ ගියාට පස්සේ පාර දිගේ පයින් ඇවිදා යන්න. මොකද ඒ පාරවල් හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි පාර දිගේ ඇවිදගෙන යද්දී අපි මේ ඉන්නේ බත්තර මුල්ලේ. බත්තර මුල්ලේ પાස්පෝර්ට් එක හදන්න ආවට පස්සේ પાස්පෝර්ට් එක හැදෙනකන් කාලේ අතරතුර තමයි මේ ඇවිදගෙන යන්නේ පාර දිගේ. මොකද අපිට කරන්න වැඩක් තියෙන්නත් එපේ. ඉතින් අපි ආව කොළඹ බලන්න. අපි කොළඹ ඇවිදින ගමන් අපිට හම්බුණා ලස්සන පැල තියෙන තැනක්. මම මේකේ නම නම් ඇත්තටම දන්නේ නැහැ. මොකද දන්නේ නැති දේවල් කියලා මිනිසුන්ගේ බැනුම් ගන්න බෑනේ. ඉතින් හරිම ලස්සන පැල තියෙනවා. හරිම ලස්සන අවුට්ඩෝර් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා. පැල හදන්න අවශ්‍ය ගොඩාක් දේවල් තියෙනවා. පෝච්චි, පොහොර හැමදේම තියෙනවා. මේ විදිහට ලස්සන පැල තියෙනවා. ස්ටෝල් ගොඩාක් තියෙනවා. කට්ටියට වෙන වෙනම ස්ටෝල් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ ස්ටෝල්. ඉතින් ওই විදියට අපි ඇවිදගෙන යනකොට අපිට හම්බ වෙච්ච ලස්සන තැනක් තමයි මම මේ වීඩියෝ එකේදී ඔයාලට අරගෙන ආවේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ එක එක જાතිය පැල තියෙනවා. මල් පැල, ওই විදියට විසිතුරු පැල හදන්න අවශ්‍ය පෝච්චි, බුදු කුටි ඉඳන් හදලා තියෙනවා. ඔයාලට ඉස්සරහට පෙනේ වීඩියෝ ඔන්න ඔතන තියෙනවා. ලස්සන පෝච්චි තියෙනවා, බුදු කුටි තියෙනවා. ඒ වගේ හරිම ලස්සන තැනක් අපිට හම්බෙන් තමයි මේ තැන හම්බුනේ. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් වැදගත් වෙයි ගාඩන් එක ලස්සනට තියාගන්න. පැල හදන්න කැමති කට්ටියට මේ තැන ඇත්තටම වටිනවා. ඔන්න ඔයාලට පේනවා ඇතිනේ ලස්සන තැනක් තමයි මේක. ඉතින් ওই විදියට අපි බලාගෙන ගියා. මෙතන ටිකක් දිගයි, දිග ස්ටෝල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ලස්සන මාළු ටැංකියකුත් හම්බුණා. එතනත් හිටියා ලස්සන මාළුවෝ. ඉතින් අපි ওই විදියට පාර දිගේ ඇවිදගෙන ගියා. මොකද අපි ඇවිදින්න ඕන තැන් ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපිට හම්බෙනකම් පාර දිගේ කොළඹ ලස්සනයිනේ. ඉතින් අපි ඇවිදගෙන ගියා. අපිට හම්බුණා ලස්සන උයනක්. ඒකේ නම නම් මන් දන්නවා දියත උයන. ඉතින් දියත උයන කියලා කියන්නේ ඇත්තටම හරීම නිස්කලංක තැනක්. මට දැනෙච්ච විදියට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැම වෙලේම මම කියනනේ මට දැනෙච්ච හැඟිච්ච දේවල් තමයි මම ඔයාලට කියන්නේ. හිත නිදහසේ ඉන්න මාරම ලස්සන තැනක්. මම මේකට ගිය පළවෙනි වතාව. ඉතින් මට දැනෙච්ච හැඟීම තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද එතන මාරම නිස්කලංකයි. අපි කොහොම හරි යනකොට උදේ 8-9 වගේ ඇතුළත තමයි අපි මෙතනට ගියේ. මොකද අපි પાස්පෝර්ට් එක හදන්න දීලා පැය 5ක් විතර ඉන්න උනානේ. ඒ කියන්නේ පැය 4-5ක් විතර ඉන්න වෙනවා. පාස්පෝර්ට් එක හැදිලා එනකන් ඒ අතරතුරේදී අපි කොළඹ ඇවිදින්න තමයි එළියට ආවේ. ඉතින් මගේ යාළුවේ තාත්තයි තමයි ඉස්සරහින් යන්නේ යාළගේ. ඉතින් ওই විදිහට මම ඇත්තටම වීඩියෝ කරගත්තේ මට මාර හිතට නිදහසක් දැනෙච්ච තැනක්. මොකද කිසිම කලබලයක් නැහැ. කෑම එහෙම මොනාරි අරන් යනවනම් අනිවාර්යෙන් මේ පාර්සල් සිකියුරිටි ගාව තියලා යන්න ඕන. මොකද එතන කැලි කසල දාන්න බෑ. හරිම ලස්සන නිස්කලංක තැනක්. කට්ටිය වර්ක්අවුට්ස් කරනවා. සමහරු ඉඳගෙන ඉන්නවා. ඉතින් ওই විදිහට ඇවිදිනවා. හරිම නිස්කලංකයි. මගේ හිතට දැනෙච්ච විදියට නම් මම නම් කියන්නේ දියත වෙන කියලා කියන්නේ හරිම නිස්කලංක මාරම නිදහසක් හිතට දැනෙන තැනක්. හවස් වරුවක එහෙම මායි මගේ යාළුවා කතා වුණේ. අපි කොළඹ හිටියා නම් ඇත්තටම ඔෆිස් ටයිම් එකෙන් පස්සේ මෙතනට එනවා. ඔෆිස් යන්න කලිනුත් මෙතනට එනවා කිය අපි දෙන්න ඇත්තටම කතා වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තාර බෝට්ටු ටිකක් අපිට හම්බුණා. හැබැයි අපිට ඒවා පදින්න උනේ නැහැ. මොකද අපි උදේ පාන්දරනේ ගියේ. ඒ පදින කට්ටිය ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනට ඉඳගෙන ඉන්න තැනක් තියෙනවා. හරිම ලස්සනයි. ඇත්තරම සාරාංශයක් විදිහට කිව්වොත් දියතෝවින කියන එතන හරිම ලස්සනයි. නිස්කලංකයි. ඒ නිස්කලංක නිසාම තමයි මම වීඩියෝ කරගත්තේ. ඔන්න බලන්නකෝ. ලස්සන පොකුණක් එහෙමත් තියෙනවා. ඔන්න බලන්නකෝ අපිට ඉස්සරහට ලස්සන යාළුවෙකුත් හම්බෙනවා. ඔන්න ඔයාලට ඉස්සරහට ඔන්න බලා ගන්න පුළුවන්. අපිට අපේ ගමනේදී හම්බෙච්ච ලස්සන යාළුවෙක් තමයි කබරේක් හම්බුණා කියන්නකෝ අපිට. පාර දිගේ අපි ඇවිදගෙන එද්දි ඇත්තට මගේ යාළුවා නම් මුලින් හිතලා තියෙන්නේ මේ කිඹුලෙක් කියලා. එයාගේ තාත්තා නම් කිව්වා මේ කබරේක් කියලා. ඉතින් බලන්නකෝ හොර ගෙඩියා වගේ වතුරට බෑලා යන්නේ. එහා පැත්තින් ඉඳන් තමයි මං හිතන්නේ මේ පැත්තට ආවේ. කොහොමද එකපාරට අපේ පැත්තට දුවගෙන ආවනම් කියලා අපි කතා කර කර තමයි මේ ඉන්නේ.
ඉතින් ඔන්න මං එයාගේ සම්පූර්ණ වීඩියෝ එකක් ගත්තා. එයාටත් වාසනාව තිබ්බ මගේ vlog එකට එන්න. ඉතින් ඔන්න බලන්නකෝ පොර ගෙඩියා වගේ ඔතනට වෙලා ඉඳලා ටික ටික තමයි වතුරට යන්නේ. ඇත්තටම බය හිතුණා මට නම් දැක්ක වෙලේම මගේ යාළුවා මම එකතැන නතර වුණා. ඔන්න බලනකො දැන් එයා මහා දුරක් ගිහිල්ලා තියෙන්නේ. තව චුට්ටයි තියෙන්නේ එයාගේ ගමනට. ඉතින් අපිට පාර දිගේ යන්නත් බෑනේ. හදිසියෙ දුවගෙනවත් තාවොත් කියලා බය තමයි අපි ওই විදිහට නැවතිලා හිටියේ. ඉතින් එයා නම් තව චුට්ටයි තියෙන්නේ වතුරට බෑගෙන යන්න. මං හිතන්නේ එහා පැත්තේ ඉඳන් තමයි මෙහා පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එයා මගක් ගිය නිසා අපි හිමීට එතනින් ගියා. මොකද එයාගේ දැන් අරමුණ තියෙන්නේ වතුරට යන එක. ඔන්න ඔය විදිහට අපි දිගටම යනකොට අපි ඊට පස්සේ ගියා දියතුනෙන් පස්සේ પાස්පෝර්ට් එක අතට ගත්තා අපි ගිහිල්ලා. પાස්පෝර්ට් එක අරගෙන අපි ගියා ඊළඟට ඇවිදින්න නෙළුම් කුළුණට. මං ඇත්තටම නෙළුම් කුළුණට යනත් පළවෙනි අවස්ථාව. ඉතින් ලස්සන තැන් ගොඩක අපි ඇවිදින්න ගියා. මොකද පළවෙනි වතාවට තමයි මේ හැමතැනම යන්නේ. නෙළුම් කුළුණට ගියාම මට නම් මාර ලස්සන හැඟීමක් දැනුනේ. මොකද අඩි ගානක් උඩට යනවනේ. මට නම් ඇත්තටම ඒක වෙනම අත්දැකීමක්. මට දැනෙච්ච දේ තමයි මම කියන්නේ. මට නම් හරිම ලස්සන අත්දැකීමක්. නෙළුම් කුළුණ උඩටම ගියාට පස්සේ කොළඹ පේන විදිය තමයි ඔයාලට මම ওই වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඒක වෙනම ලස්සන හැඟීමක් මට දැනෙන විදියට නම්. හරිම ලස්සනයි. මුළු කොළඹම නිකන් එක පොකුරට දකින්න පුළුවන්. කොළඹ අහස යට කොළඹට උඩි. එහෙම තමයි මට මේක කියන්න වෙන්නේ. එතන මාරු විදිහට හුළඟ හරිම හැබැයි ඒ වගේම දවල් 12ට විතර ඇති දැන් අම්මෝ මාර අවුවයි. මගේ තිබ්බ පාඩත් නැති වෙලා මම කරකුට්ටම් වෙලා හිටියේ. ඉතින් ඇයි දන්නේ අපි ඉතින් බදුල්ලනේ මෙහෙ සීතලයිනේ. අවුවට ගියට පස්සේ අපි කර වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ගිහිල්ලා නෙළුම් කුළුණෙත් ඇවිදලා ඊළඟට හවස අපි කෑමේම කාලා ඊළඟට අපි ආවා හරිම ලස්සන තැනකට. ඒක කොහෙද කියලා ඔයාලා ගෙස් කරන්න පුළුවන් නම් ඔය පේනවනේ ඔයාලට ලස්සන බිල්ඩින් ටිකක්. ඔය හරිය හැමෝටම මතක ගොඩක් තියෙන තැනක් අනිවාර්යයෙන්. ගෝල් ෆේස් එකේ අන්න ඒ හරි ගෝල් ෆේස් එකට අපි හැමදාම කොළඹ ගියට පස්සේ යන නිසා අපි මේ පාර හිතුවා අනිවාර්යෙන් පෝර්ට් සිටියට යනවා කියලා. මොකද පෝර්ට් සිටි එකටත් අපි මීට කලින් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඇත්තම කියනවා නම් ළමයි මට දැනෙච්ච හැඟීම අනුව පෝර්ට් සිටි එක කියන්නේ මාරම ලස්සන තැනක්. මොකද මට දැනුනේ නිකන් අරාබි රටකට ගියා වගේ. මං ඔයාලට කියන්නේ මට දැනෙච්ච හැඟීමනේ. ඔයාලට එක විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්නකො හරිම ලස්සනයි. ඔන්න පෝර්ට් සිටි එක පටන් ගත්තම තැන පාලමට යන්න කලින් හරිම ලස්සනයි. හරිම ලස්සනට මල් වවලා තියෙනවා. හරිම පිරිසිදුයි. ඇත්තටම පිටරට ගියා වගේ තමයි මට නම් දැනුනේ. මොකද මම මේ පෝර්ට් සිටි යන පළවෙනි වතාව. ඉතින් මමයි මගේ යාළුවයි යාගේ තාත්තයි ඔන්න දැන් අපි දෙන්න කතා කර ඉන්නවා. ඔය විදිහට බලනවා හරිම ගැඹුරුයි එතන. එතන නම් මාරම ලස්සනයි. මොකද මාර විදිහට ඉඩ තියෙනවා. හරිම පිරිසිදුයි. මට නම් හැංගිච්ච එකම දේ තමයි මාර විදිහට පිරිසිදුයි. මේකට හැමෝම මහන්සි වෙනවා. හරිම ලස්සන මහන්සියක්. ඇත්තටම ගොඩාක් හොඳට මහන්සිලා කරපු වැඩක් පෝර්ට් සිටි එක කියන්නේ. මට නම් ඇත්තටම හරිම ලස්සනයි. මගේ පළවෙනි අත්දැකීම මම පෝර්ට් සිටි එකට මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් ওই විදිහට බලාගෙන යන්කෝ මේ වීඩියෝ එක වොයිස් කරද්දි ඇත්තටම මටත් ආපහු නිකන් පෝර්ට් සිටි එකට ගියා කොළඹ ගියා වගේ හැඟෙනවා. ඉතින් ඔන්න ওই විදිහට දිගටම දැන් අපි බලාගෙන යනවා. අපිට කිසිම අදහසක් නැහැ අපි පෝර්ට් සිටි එකට මීට කලින් ගිහිල්ලා නැති නිසා අපිට ඉතින් දිගටම බලාගෙන යන්න ඕන තරම් එතන ඉඩ තියෙනවා. අපි දැන් ඔන්න දිගටම බලාගෙන යන ගම. ඔන්න දැන් අපි යන්න පටන් ගත්තා. හරිම ලස්සනයි. කියන්නේ ඒක වෙනම හැඟීමක්. කොහොමත් අහස කළු කරලා වගේ තිබ්බේ හවස 3:00 4:00 වගේ අතරත තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම සර්ප්‍රයිස් වුණා වගේ වුණා. ඉස්සරහට යංගු බලාගෙන පෝර්ට් සිටි එක කියන්නේ ඇත්තටම මං හිතුවා පාලමක් විතරයි බලන්න තියෙන්නේ කියලා. මට දැනෙච්ච විදිහ අනුව ඇත්තටම මම ඒ ගැන සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ওই විදිහට අපි යංකෝ දැන් දිගටම බලාගෙන පාලමෙන් එහාට අපි හිතුවේ නෑ මොකුත් බලන්න තියෙයි කියලා. ඇත්තටම ඊට පස්සේ තමයි අපි සර්ප්‍රයිස් වුනේ. ඊට පස්සේ ඔන්න දැන් ওই විදිහට යංකෝ. ඉතින් ළමයි ඇත්තම කියනවනේ මෙතන හරිම ලස්සන විදිහට අරලිය මල්ලියම හදලා තියෙනවා. නිකන් ඩුබායි ගියා වගේ හැඟීමක් තමයි මට දැනුනේ. නිකන් පරිසරයේ ඒ
විදියටම තමයි හැදිලා තිබ්බේ. හරිම පිරිසුදුයි. කිසිම ඒ කියන්නේ කිසිම දෙයක් නෑ. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ තැන හදන්න. මට දැනුනේ නම් ඒක අපේ ලංකාවේ කොච්චර මේ වගේ තැන් තියෙනවද? ලස්සන තැන් බලන්න. මැරෙන්න කලින් ලංකාවේ තියෙන හැම ලස්සන තැනම බලන්න ලැබෙන්නේ කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ, මං වැඩ කරන්නේ. ඉතින් මට හිතුණා මට මේ දැනෙච්ච ලස්සන හැඟීම ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දිගටම දැන් පාලම ගාවට යනවා. ඔන්න තව ටිකකින් ඔයාලට දකින්න පුළුවන් පාලම. ඔයාලට පේන ඇති දුරින් පේනවා. අන්න ලස්සන පාලමක්. හරිම ලස්සන. ඒක ලස්සනට හදලා තියෙනවා. ලොකු තාක්ෂණයක් යොදාගෙන තියෙනවා කියලා නම් තේරෙනවා. ඇත්තටම අපිට හැම වෙලේම කොළඹ එන්න වෙන්නේ නැහනේ. අපි බදුල්ලේ. ඉතින් කාලෙකට සැරයක් තමයි කොළඹ එන්නේ. ඉතින් එන හැම සැරේම කොහේ හරි අපි ඇවිදින්න අනිවාර්යෙන් යනවා. මේ සැරේ නම් ගොඩාක් තැන් තිබ්බ අපිට ඇවිදින්න. මොකද අපි උදේවරුේ අපේ වැඩ ඔක්කොම ඉවර කරගත්තා. ඉතින් අපිට මාර සතුටුයි. මොකද අපිට ඕන තරම් ඇවිදින්න වෙලා තියෙනවා. ඉතින් අපි ඇවිදගෙන අවසාන වතාවට තමයි අවසාන තැන විදියට පෝට් සිටි එකට ආවේ. ඔයාලට පේන ඇති ඔන්න ලස්සන පාලමට දැන් ටික ලං වෙනවා. ඔතනින් එහාට තමයි අපි සර්ප්‍රයිස් උනේ. ඔන්න යන්කෝ මාත් එක්කම යන්. මට නිකන් ආපහු පෝට් සිටියට ගියා වගේ දැනෙනවා. ඔයාලත් එක්ක මෙහෙම වොයිස් කරද්දී ඔන්න ඔය විදිහට යද්දී ඔයාලට පේන ඇති ඉස්සරහින් යනවා සුද්ධියෝ දෙන්නේ. අනේ අපි වගේ කුඩ දිග අරගෙන තොප්පි දාගෙන මොනාවත් නැහැ. අපි කුඩ දිග අරගෙන ගියත් තොප්පි දාගෙන ගියත් අපි කට්ට කළු වෙලා තමයි කොළඹ ගියොත් හැමදාම ගෙදර එන්නේ. ඒ පාට හරියන්න මාස 3-4ක් විතර යනවා. ඒම බලන්නකෝ සුද්ධියෝ. ඒගොල්ලෝ හොඳට ඇවිදගෙන යනවා. කිසිම අවුවේ මූණ පිච්චෙන්නේවත් නැහැ. මට දැනෙන දේවල් මං ඔහේ ඔයාලත් එක්ක කියනව නේද? කමන්නේ. මට දැනෙන දේ මං ඔයාලත් එක්ක කියන්නේ. ඒවට කැමතියක් ඉන්නවා. ඉතින් අපි ඔය විදිහට බලාගෙන යන්කෝ. බොරු ආටෝප නැතුව මට ඇත්තටම දැනෙන දේ තමයි මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔන්න අපි පාලමට ආව ළමයි. ඔයාලට පේනව නේද? ඒ පාලමත් හරිම ලස්සනට හදලා තියෙනවා. හරිම හොඳ විදියට හොඳ තාක්ෂණිකින් හදලා තියෙනවා කියලා මට පේනවා. ඉතින් ඔන්න බලන්නකො ලස්සන බිල්ඩින්ග්ස් ටික එහා පැත්තේ පේනවා. හරිම ලස්සන අත්දැකීමක් ඒක. හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඒක වෙනම හැඟීමක්. ඇත්තම කියනවා නම් කොළඹ කියන්නේ හරිම ලස්සන තැන් තියෙන හරිම සුන්දර නගරයක්. මම දකින විදියට. ඒ කියන්නේ සමහර දේවල් ඇති. හැබැයි මට දැනෙන විදියට හරිම ලස්සන තැන් තියෙන හරිම නිදහසේ කාලය ගත කරන්න ඕන තරම් තැන් කොළඹ කියන තැන කොළඹ කියන නගරේ කොළඹ හස යට තියෙනවා කියලා තමයි මගේ හැඟීම නම්. ඉතින් අපි ඕම පාලම පහු කරගෙන යද්දී අපි ඇත්තට මෙතනින් එහාට හිතුවේ මුකුත් බලන්න නැති වෙයි කියලා. ඒ වුණාට අපිට පේනවා වාහන යනවා ඉස්සරහට. ඉතින් අපි හිතුවා මොන හරි ඉස්සරහ ඇති අනිවාර්යෙන් බලන්න කියලා. මට දැනෙච්ච දේ මම ඔයාලට කියන්න එපා. අපි පෝට් සිටි එකේ මීට කලින් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ගෝල් ෆේස් එකට ගියාත් ගෝල් ෆේස් එකේ අපිට ලොකු වෙරළක් නැහැනේ. ඇත්තටම හරිම ආසයි මම නම් මුහුදු වෙරළේ කකුල් දෙක තියාගෙන රැල්ල පා ගන්න මම නම් මාර ආසයි. හැබැයි කොහෙද ගෝල් ෆේස් එකේ ලොකු ඉඩක් නැහැනේ එහෙම. ඇත්තම කියනවා නම් කොළඹ ගියාම අපිට එහෙම අත්දැකීමක් නම් ගන්න තාම ලැබිලා නැහැ. ඉතින් ඔන්න ඔය විදියට පෝට් සිටි එකේ දිගටම ඇවිදගෙන ගියා අපි ගොඩාක් ලොකු දුරක්. ඉතින් අපි ලස්සන කතාවක් දාගෙන මාමයි මගේ යාළුවයි යාගේ තාත්තයි ගොඩාක් දුර ඇවිදගෙන ආවට පස්සේ ඇත්තටම අපි සර්ප්‍රයිස් වුණා. මෙන්න ලස්සන මුහුදු වෙරළක් තියෙනවා පෝට් සිටි එකේ. ඉතින් ඔන්න බලන්නකෝ. මං ඔයාලට ඒ වීඩියෝ ගේන්නම්. ඒකනම් ඇත්තටම පුදුම සතුටක් මුහුදු වෙරළක් දැක්කම අපිට දැනුනේ නා. අපිට අවුරුදු 25ක් වුණාට පොඩි කාලේ මානසිකත්වයේ කියන දේ නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඕම් පේනවා නේද මගේ වැඩ? මගේ ආසම දෙයක් තමයි රැල්ල පාගන එක. ඒ හැඟීම වෙනම හැඟීමක්. ඉතින් මමයි මගේ යාළුවයි මෙතන පැය 2ක් විතර පොඩි ළමයි වගේ හොඳට මුහුදේ සෙල්ලම් කරා. ඒක වෙනම හැඟීමක්. වෙනම ලෝකයක්. හිතේ තියෙන ප්‍රශ්න හැම දෙම අමතක වුණ පොඩි වෙලාවක් තමයි. පොඩි වෙලාවක් නෙමෙයි පැය 2ක් විතර හිටියා. වෙලාවක් තමයි ඔය ගෙවෙන්නේ. ඉතින් ඔය මගේ යාළුවයි මමයි කරන වැඩ පේනව නේද? ඉතින් ඒක වෙනම හැඟීමක්. මං ඔය විදියට විනාඩි 5ක් විතර කකුල තියාගෙන හිටියා. හොඳ වලක් හැදුනා වැලිවල.
ඉතින් හරිමල ඔන්න පේනවා නේද ඔයාලට මෙතන පෝට් සිටි එකේ ඔන්චිල්ලාවක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් නගින්නකෝ. ඒක වෙනම අත්දැකීමක්. මගේ hinaවෙම පේනවා නේද ඔයාලට. මං ඒකට හරිම අමාරුවෙන් නැගගත්තේ. ඔන්න බලන්නකෝ. ඉතින් මේ මම මුහුදු වෙරළ කියන දෙයට හරිම ආස කෙනෙක්. මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙන තැනක්. ඉතින් ওই විදියට අපි පැය 2ක් විතර ඔතන ගත කරා. ඉතින් හරි දුකයි කොළඹ දාලා යන්න වෙනවා. තව ටිකයි තියෙන අපිට බස් එකට යන්න. ඉතින් ඔන්න ওই විදියට එතන කඩපේලියක් තියෙනවා. ඒවත් අපි බලාගෙන දැන් ඔන්න අපි පැය 2-3ක් මෙතන ඉඳලා අපේ ගමන කොළඹ ගමන නිමා කරන්න තමයි දැන් යන්නේ. ඇත්තටම හරිම දුකයි. ඒ වුණාට ආපහු මගේ යාළුවයි මමයි මෙතනට එනවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් යාළුවනේ ඔන්න ওই විදිහට තමයි අපේ කොළඹ ගමන ඉවර වෙන්නේ. ඔතන view එක බලන්නකෝ. එකපාරම අඳුරක් එනවා. එකපාරම එක පැත්තක් එළිය වැටෙනවා. ඔන්න බලන්නකෝ ඔයාලා සම්පූර්ණ ආපහු රීප්ලේ කරලා ඕනම් බලන්න. ඉතින් යාළුවනේ මගේ කොළඹ ගමන මෙතනින් නිමා වෙනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ.